දවසල ප්‍රසිද්ධියක් වුණා අපේ තමුණසේට. තමුණසගේ සිරහ පොරක් හරිද උනික මේ හාල් කෑල්ලක් නෙවෙයි. මිනිස්සු එක එක කාලවලදී ගන්න තීරණ වලට මම සම්පාදනය විරුද්ධත්වයක් තියෙනවා. ඒ වුණාට තමුණස කියන්නේ පට්ට පොරක්. මම යාව දන්නේ යුනිවර්සිටි සෙකන්ඩ් ඉයර් එකේ ඉඳලා. කොලම්බියා යුනිවර්සිටි එකේ ස්පෙෂල් එකක් කරේ කෙමිස්ට්‍රි වලින්. ඒතකොට එයා සෙකන්ඩ් ෂයිද මම ගෙල දෙන කොට මට වඩා මට පල්ලෙහා බැච් එකේ තමයි හිටියේ කොලම්බියා යුනිවර්සිටි එකේ. ඒ කාලේ මම කොලම්බියා යුනිවර්සිටි එනවා දේශපාලන වැඩවලට. ඒ කාලේ මම ඔය රතු තරුවක් එහෙම තියෙන එකේ ප්‍රබල සමාජිකයෙක් ඒ කාලේ. ඒතර මම එනවා කොළඹ යුනිවර්සිටි එකට අපි කරා අඳුරතම් පෑ නික්ම යාමට පෙර කියලා මේ කලාවුලක් සයන්ස් ෆැකල්ටි එකේ. ඒකට ආපු වෙලාවේ මට තමිර හම්බුනේ ඒ කාලේ. පට්ට පොරක්. ඌ පොත් කියවලා තිබන් මේ දැන් ඌ ඔය එහෙම කිව්වට ඔය කර පැහැදිලි කිරීමට ගන්න නැති උදාහරණේ. හරිද? ඕක පොත් කියවලා තිබන් මේ ලංකාවේ ඒ කාලේ ලියලා තිබ්බ පොත් වලින් 90ක් විතර කියවලා ඇති. එච්චරට හොඳට පොත් කියවන හොඳ දේශපාලන දැනුමෙන් පට්ට පොරක් ඔය. ඒකට ඉතින් අර වගේ වචන ගලාගෙනත් ඉන්නේ බං. ඒතර කොහොමද ගහපු කල නිවුස් වලට ගියා නේ බං. නිවුස් වලට ගියා. ඕවා නිවුස් වල එන දේවල් නෙමෙයි. හරිද? ඒ උනට ලංකාවේ නිවුස් වල තත්ත්වය තේරුම් ගන්න ගඩේ පැයෙන් පැයට කියන්න එපා බං. නේද? පැයෙන් පැයට සමහර ඒවා කියනවා පැයෙන් පැයට සමහර විනාඩි 55 55ට. සමහර ජන තියෙනවා විනාඩි 25 25ට නිවුස් කියනවා. ඒතර එක එක ක්ලිප් එක අරන් ගියත් නිවුස් වලට කියනවා. නේද? අද කොළඹ නගරේ පිටකොටුවේ මෙහෙම එකක් ක්ලිප් එක අරගෙන ගියා. අම්ම රතු පටයක් ඇදලා තිබ්බේ කියලා නිවුස් වලට කියනවා. මොකද නිවුස් වලට තියෙන්න බෑ බං තොරතුරු කියන්න. ඒ වගේ බොහොම පල්ලෙහා මට්ටමේ පන්තික තියෙන රටක් මේක දැන්. 2.50 රටක් වචන වලින් කිව්වොත් හරි වචන වලින් කිව්වොත්. හරිද? හැම රෙද්දම නිවුස් වලට කියනවා. එතකොට අර වෙඩි තියෙනේව කවුන්ට් කරනවා. 113 වෙනි වෙඩි දැමීම. අම්මට හොඩු. දවසේ වෙඩිල්ල. කො අර මාරයි නේවා. දවසේ වෙඩිල්ල. දවසේ වෙඩිල්ල. හෙටෙන්දර අපි 4 දෙනෙක් ඉන්නවා. එකට වෙඩිදලා යනවා. අනිත් උන්ට අකල වීඩියෝ කරනවා. 14 වෙනි වෙඩිල්ල. පට්ට රටක් කොයි මේක. මේ ළඟදී පොලිසියෙන් අහඹු ලෙස රියදුරන් 10 දෙනෙක්ව චෙක් කරලා තිබ්බා. අහඹු ලෙස 10 දෙනාම ඩ්‍රග්ස් ගහලා තියලා තියෙනවා. කොහොමද සම්භාවිතාවය? 10 දෙනෙක් චෙක් කරාම 10 දෙනාම ඩ්‍රග්ස් ගහලා. ඒ කියන්නේ අයිස් ගහලා තමයි එළවලා තියෙන්නේ. ඒකනේ මම මිනිස්සු මෙරි යන්නේ පාරවල වල. උන් වෙන ලෝකෙක යන්නේ බං. උන් මේ උන් හිතන්නේ ටිපර කෙලවන්නේ ගෝනේ කියලා. ගංජා ගහලා එහෙමනේ යන්නේ. මරු රටක්. අයිස්ලන්ත වල අයිස් තියෙන බල ලංකාවේ. ඉතින් ආයෙ මොනවද ගහන්නත් උන් ඉන්නේ බෑ. ඒකින්ද හොඳට ඉගෙනගෙන ජීවත් වෙන සුසුරකට යන්න. මේ රටවල ඉවරලා තින්නේ. අදකද අද මේ ට්‍රැෆික් බයික් එකක් ලොරියක් පන්නන් යනවා. අර ෆිල්ම් වල වගේ